හොඳයි ෆ්‍රීඩම් ඔෆ් ස්පීච් පොඩ්කාස්ට් එකේ තවත් පොඩ්කාස්ට් එකක් අරගෙන තමයි මේ සතියේත් අපි ඇවිල්ලා තියෙන්නේ. මේ චින්ත අපි මේ පාර කතා කරන්න යන කතාව ඇවිස්සුනේ ඇත්තට මාල්නි ෆොන්සේකාගේ මරණයේ දවසේ කරපු කතාවත් එක්ක. ඒ කියන්නේ සෞම්‍ය කරපු කතාව ගැන නිකන් ගොඩාක් කට්ටිය කතා වුණා. ඒ කියන්නේ මේක ටිකක් බරසාර වැඩි කියලා තිබ්බා. ඊට පස්සේ ජැක්සන් ඇන්තනි වගේ කෙනෙක්ගේ අඩුපාඩු දැනුනේ දැන් කියලා කිව්වා. ওই වගේ නිකන් ගොඩාක් කතා ඇහෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ඔයා නිකන් දවස් කීපයකට පස්සේ ඔයා ඇවිල්ලා කිව්වා මේ මචං ඒක මේ මලගෙදරක කතා කරනවා කියලා කියන එක පොඩි සබ්ජෙක්ට් එකක්. ඒ සබ්ජෙක්ට් එකට නමක් තියෙනවා. මේ ඒ සබ්ජෙක්ට් එක ගැන පොඩි chat එකක් දාමු කියලා තමයි මේ අද පොඩ්කාස්ට් එක ගැන අපි කතා වුනේ. මේ ඇත්තටම අපි අද කතා කරන්න ලෑස්ති වෙන්නේ නිකන් කවුරු හරි කෙනෙක් මැරුණම එයාට කතා කියන්නේ මලගෙදර එයා වෙනුවෙන් කතාවක් කරනවා. ඒ කතාවට අපි සාමාන්‍ය ලංකාවේ කියන්නේ ಗುಣකතනය කියලා තමයි ඒකට කියන්නේ. ඉතින් ඒ ಗುಣකතන කියලා කියන එක පොඩි සබ්ජෙක්ට් එකක් විදිහට ලෝකෙ පුරාම තියෙනවා. ඒකට මොකක්ද චින්ත කියන නම? ඔක මචං මම ඊටාම කැමති මේ විෂයක් ඇත්තටම. ඉයුලොජි කියන එක. ඉයුලොජි කියන එක මාර පුදුම සහගත විදිහට සිංහලට පරිවර්තනය වෙලා තියෙන එකත් හරි. ඒක මාර වැඩක් ඒ පරිවර්තනය වෙලා තියෙන විදිය හරි. හැබැයි ඒ පරිවර්තනයෙන් අපිට දැනෙන හැඟීම ඒ ඉයුලොජි කියන වචනෙන් දැනෙන හැඟීම නෙමෙයි. දැන් ඉයුලොජි කියන එක ගත්තාම ග්‍රීක භාෂාවෙන් ඉයු කියලා කියන්නේ මේ ඔය යහපත ඒ කවුරු හරි කෙනෙක් කරපු යහපත ගැන මේ සදාහන් කොටස. යහපත හොඳ ගුණ ඔය ටික ඉයු කියන ගාලේ තියෙන එක. මේ ඉයුලොජි කියන එකේ තියෙන ලොජියා කියන වචනේ තේරුම කතනේ නැත්තම් ඒක ගැන ප්‍රකාශයට පත් කිරීම කියන එක. එතකොට ඉයුලොජි කියන එක හරියටම ಗುಣකතරේ තමයි. හැබැයි අර ඒ බටහිර ඉයුලොජි කියන එකත් එක්ක හැදිච්ච ඉතිහාසය ඒ දේවල් අපේ ඒකේ සමානකම් තියෙනවා. නමුත් ඒක ඊට වඩා සෑහෙන පරාසයකට නිකන් හිතුවොත් එහෙම ඉයුලොජි එකක් ගත්තාම ඒකේ සාහිත්‍යමය වටිනාකම ගැන වෙනම තියෙනවා. ඊට පස්සේ ඒක සයිකොලොජි මනෝවිද්‍යාත්මක පැත්තේ කොහොමද ඒ ඇවිල්ලා ඉන්න අයගේ ශෝකයට ඒක බලපෑවේ නැත්නම් මෙයා කතා කරපු එකෙන් මොන වගේ සයිකොලොජි එකක්ද? ඔව් ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් මැරුණාගෙන් පස්සේ එයා වෙනුවෙන් කරන අවසාන කතාවනේ මේක. එතකොට මේ කතාවේ විදිහට තමයි එයාව මතක හිටින්නේ කවුරු හරි කෙනෙකුට. ඒකට කියන්නේ දැන් ඇත්තටම මැරුණායින් පස්සේ ඒ මිනිස්සයා ගැන තියෙන සාරය භාෂාවට කැඳවන මොහොත මේක. භාෂාවට ගේනවා එයාගේ අවසාන මොහොතේ තිබිච්ච සාරය. එතකොට එයාව කවදා හරි තියෙන්නේ ඒ කතාව හෝ මේ ඒ ලියපු ડોකියුමන්ට් එක විදිහට තමයි. එතකොට මේක මේ හරියටම ගත්තොත් එහෙම අර මිනිස්සයාගේ කවුරු හරි කෙනෙක් මැරුණාම ඒක ගැන විවේචනත් ඇවිල්ලා තියෙනවා. ඒක හැබැයි ඒ මිනිස්සයාව මිත් එකක් කරන්නේ. ඒ මිනිස්සයා හිටියට වඩා මතක ඉන්න ඕන කොයි වගේද කියන එක නිර්මාණය කරන ආකෘතිය තමයි ඉයුලොජි එකක තියෙන්නේ. දැන් ඕකේ මේ ඉයුලොජි කියලා කියන්නේ ඇත්තටම ගද්දේ. ගද්දේ ලිව්වොත් හරි ගද්දේ දෙයක් කිව්වොත් හරි. ඒ කියන්නේ නිකන් කතාවක් විදිහට කරොත් තමයි ඔය ඉයුලොජි කියලා කියන වචනේ. කතාවක් කරොත් හරි දැන් මම එහෙම නිතර කරන්නේ මම හරි කැමති දෙයක් තමයි කවුරු හරි මැරුණාම මම ඉයුලොජි එකක් පෝස්ට් එකක් විදිහට දානවා. ඒකත් ඉයුලොජි එකක්. කියන්නේ මට යාව මතක කොහොමද කියන එක ගැන මම දාලා බලනවා කොයි විදිහටද ඒක අනිත් අයගේ දුකත් එක්ක ෂෙයා වෙන්නේ. ඒක හරි අමුතු මං ලංකාවේ නම් එහෙම මං හිතන්නේ ජොබ් එකක් විදිහට කරන්න බෑ. හැබැයි ජොබ් එකක් විදිහට කරන්න තිබුණා නම් මම හරි මාසයි ඉයුලොජිස්ට් කෙනෙක් වෙන්න. මිනිස්සුන්ගේ හොඳ දේවල් මතක් කරලා ලියන්න. මොකද අපි නරක දේවල් මතක් කරලා ලියන එකමනේ මේ දකින්නේ. ඒක අනිත් පැත්ත මේ. තව එකක් එනවා ඒකේ එලිජි කියලා. දැන් ඉයුලොජි කියලා කියන්නේ ගද්‍ය රං එලිජි කියලා කියන්නේ අපි කවියට නැගුවොත් කවුරු කාගේ හරි අහිමිවීම ගැන දුක හරි මොකක් හරි ඒක එලිජි එකක් කියලා කියනවා. ඔය අපිට මට මතක තියෙනවා සමහර කාලවලදී මේ මලගෙවල් වල අර කවි කොලයක් print කරලා දෙන එකක් වань මතක තියෙනවනේ. ඔව්. ඒ කියන්නේ කවි කොලයක් කියන්නේ කතාවට අමතරව කවි කොලයක් හම්බ වෙනවා. ඒක පද්‍යයෙන් කිව්වහම ඒක එලිජි එකක්. ඒක එතකොට මේක ටිකක් මාස්ටර් කරන්න ඕන සබ්ජෙක්ට් එකක්. දැන් ඔය ඕකේ සෞම්‍ය කරපු කතාව ගැන ආපු එකේදී සෞම්‍යගේ කතාව කොයිතරම් හොඳද නරකද කියන එක ගැන මේ පැත්තට ගිහිල්ලා වැඩක් නැහැ. ඒක සිදුවීමක වෙච්ච දෙයක් නේ. ඒක හැබැයි පොඩි දොරක් කරලා දෙනවා මේක කොයි විදිහටද මේ විෂයක් විදිහට බලනවා නම් නැත්තම් මේක සාහිත්‍යයක් විදිහට බලනවා නම් මේක දාර්ශනික පැත්තෙන් බලනවා නම් ඒ පැත්තෙනුත් ගොඩක් කතිකාවන් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මැරිච්ච කෙනෙක් ගැන ලියන්න ඕනද?
ඔය රෝලන් බාත්ස් වගේ කෙනෙක් කියනවා සමහරලාට ප්‍රංශ දාර්ශනිකයෙක් කියන්නේ එයා කියන්නේ මේ භාෂාව පාවිච්චි කරලා මේ මිත් එකක් ගොඩනගන එක නරක දෙයක් විදිහට. ඒ කියන්නේ ඒක පොසිටිව් කාරණයක් විදිහට නෙමෙයි. එතකොට මේ අව탁සේරු කිරීමක් කරන්නේ මේ මරුණෙන් පස්සේ කතා කරන එක ගැන. හැබැයි ඉතින් මේක ඉතිහාසයේ ඉඳන් ඇවිල්ලා අපේ මේ වෙනකොට සෑහෙන කලාපයන් ගණනාවක්. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨ යුලොජිස් කියලා જાතියක් හඳුනාගෙන තියෙනවා. මේ දේවල් වෙලා තියෙනවා කියලා අඳුරගෙන තියෙනවා. ඔව් දැන් ඕක නිකන් සබ්ජෙක්ට් එකක් විදිහට ගත්තකින් පස්සේ කියන්නේ දැන් ඔයා ඔය කියනවා ලංකාවේ නැති වුණාට ලෝකේ ඕක වෙලා තියෙනවා කියලා. නිකන් ඔය වගේ දැන් මේ ලංකාවේ ළඟදී ඇත්තටම කතා වුණේ මේ මාල්ලි ෆොන්සේකාගේ සිද්ධියත් එක්කනේ. ඔය වගේ නිකන් ලෝකේ කොහේ හරි මාක් වෙච්ච කතා මොනවා හරි තියනවාද අපිට නිකන් මෙන්න මේ වගේ මාර කතා වෙලා තියෙනවා කියලා කියන එක ගැන කියන්නේ. ඔව් ඔව්. එහෙම කතන්දර තියෙනවා. මම ඉස්සෙල්ලා පොඩ්ඩක් මතක් කරන්නම් මචං මේ යුලොජි එකක නිකන් පොඩි වැදගත් අපි දැන් එහෙම නිකන් කතාවක් කරා කියන එකට වඩා කවදා හරි යුලොජි එකක් කරන්න යනවා නම් එයාට හිතන්න වෙන කලාපයන් මොන වගේද කියලා බැලුවොත්. වැදගත්ම කාරණේ තමයි ටෝන් එක. ඔයා ලියන දේ හරි ඔයා කියන දේ හරි මොන ටෝන් එකක්ද ගන්නෙ? මිනිස්සුන් අවුස්සන ටෝන් එකක්ද? නැත්නම් මිනිස්සුන් මේ මරණයත් එක්ක දුරස්ත භාවයක් ගොඩනගන ටෝන් එකක්ද? නැත්නම් මිනිස්සුන් ඒගොල්ලන්ගේ තියෙන මතකයන් වලට අරගෙන යන ටෝන් එකක්ද? එහෙම. ඊට පස්සේ නිකන් යුලොජි එකකදී හරි වැදගත් භාෂාව කියන එක. ටෝන් එක වගේම භාෂාව මොන වගේ වචනද ඔයා පාවිච්චි කරන්නේ? නොතේරෙන වචන වලින්ද ඔයා යුලොජි එක කරන්න යන්නේ? එතකොට සිංහල පිරිසක් ඉන්නකොට ඇවිල්ලා ඉංග්‍රීසියෙන්ද ඔයා යුලොජි එක කරන්න යන්නේ? එතකොට මේ ඒ වගේ මොන නැත්නම් හැමෝටම තේරෙන සරල භාෂාවක් ඔයා පාවිච්චි කරනවද? ඒ වගේ භාෂාව කියන එක වෙන වැදගත්. ඊට පස්සේ ස්ට්‍රක්චර් එක කියන්නේ කොහොමද ඔයා කතාව ගොඩනගලා තියෙන්නේ? පටන් ගැනීම ඊට පස්සේ මේකේ මේ පළවෙනිම අපි එනකොට ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න වෙනවා. මම කවුද? මට මෙයා කවුද මේ නැති වෙච්ච මිනිස්සයා. ඊට පස්සේ අපි යත් එක්ක තිබිච්ච මෙමරිස්. එයයි මායි බෙදාගත්ත තැන්. නැත්නම් මට යාව දැනිච්ච තැන්. ඔව් ඒ කියන්නේ අර කතාව කරන එක්කිනයි මෙයාගේ අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා කියන එක. ඔව්. එතකොට ඊට පස්සේ ඒක ගෙනහිල්ලා ගේන්න ඕන එයාගෙන් දැනිච්ච සමාජයට දැනිච්ච ඉම්පැක්ට් එක මොකක්ද? එයා නැති වෙච්ච එකෙන් අපිට හැදෙන හිස්කම මොකක්ද? ඒකත් එක්ක අර ඒ හිස්කමත් එක්ක හැමෝම නිකන් පොඩි ඒකාත්මීය ගතියකට අරගෙන. හැබැයි එතකොට ලොස් එකක් නේ තියෙන්නේ. හෝප් එකකට ගෙනියන්න පුළුවන්. අපිට අන්තිමට හරි එයා නැති වුණත් එයා නැති වුණේ නිස්කාරණය නෙමෙයි. එයාගේ මේ බලාපොරොත්තු අපිට ජීවත් කරවන්න පුළුවන්. එතකොට අපි මිනිසුන්ව ගෙනල්ලා ආයි හෝප් එකක නිකන් බලාපොරොත්තු සහගත තැනක නවත්තනවා. එතකොට මෙන්න මේ ජර්නි එක අරගෙන යන ස්ට්‍රක්චර් එක ක්‍රියේටිව් වැඩක්. ඒක නිකන් ඔහේ කියන්න පුළුවන් එකක් නෙමෙයි. ඔව් ඒ කියන්නේ ඇත්තටම මේ මලගෙවල් දැන් අපිට ගත්තොත් එහෙම නිකන් ලංකාවේ මලගෙවල් වල කතා පවත්වන සෙට් එකක් ඇත්තටම ගම්වල ඉන්නවනේ. ඔව් ඒක මම නෝන්ඩි එකක්නේ. ඔව් ඒක නෝන්ඩි එකක්නේ. හැබැයි අපි දන්නවා මලගෙදරක් වෙනකොට අවසාන කතාව කරන්නේ මෙයා නෙවෙයි. ලෑස්ති වෙලා ඉන්න බුලත් වල කාලා යන ලෑස්ති වෙලා ඉන්න දෙන්න මම කතාව කියලා. උන් හැමදාම එකම විදිහේ කතාව කියන්නේ. ඔව් හැබැයි ස්ට්‍රක්චර් එක තිබිලා තියෙනවා ලංකාවේ ඇතුළේ වුණ ඒ ස්ටයිල් එක මං කියන්නේ. ඔව් ඔව් ඉතින් ಗುಣකතනය කියන එක ඒ කියන්නේ ඒ මැරුණාම ඒ මිනිස්යාව ඒ භාෂාවට කැඳවලා ඒ භාෂාවෙන් ඒ මිනිස්යා ගැන මෙමරි ටික තැම්පත් කරන්නේ නැතුව අර භස්මාවශේෂ තැම්පත් කරනවා වගේ මතක අකුරු කරලා වචන වලින් තැම්පත් කරන්නේ නැතුව සමුගැනීමක් දෙන්න බෑ. එතකොට ඒක කොයිතරම් සාර්ථකව කරනවද? කොයි සමහරලාට ගම්වලත් ඉන්නවා නිකන් මිනිසුන්ට කඳුළු පනින්න ඒ කතාව කියන මිනිස්සු. දැන් ඕකේ අර ඔය ප්‍රසිද්ධ තැන් ගැන කතා ඇහුවානේ ඔය මොන වගේ ප්‍රසිද්ධ කතන්දර කියලා එකක් තමයි ඔය ක්‍රිස්තු පූර්ව 430 ගණන් වල වගේ වුණා කියලා කියන මේ පෙරක්ලීස්ගේ කතාව. මේක නිකන් ඔය බටහිර යුලොජි කලාවේ පරණතම එකක් විදිහට තමයි සැලකන්නේ. මේකේ මේ ඇතීනියානු සොල්දාදුවෝ ගිහිල්ලා යුද්ධකදී මැරෙනවා. මැරුණාම මේ සොල්දාදුවන් වෙනුවෙන් මේ සොල්දාදුවන්ගේ මරණය වෙනුවෙන් තමයි මේ පෙරක්ලීස් මේ කතාව කියන්නේ. ඒතකොට එතනදී මෙයා සෑහෙන අවධාරණය කරලා තියෙන්නේ නිකන් ප්‍රජාතන්ත්‍රවාදයේ ග්‍රීසියේ තිබුණා ප්‍රජාතන්ත්‍රවාදය පුරවැසි වගකීම ඊට පස්සේ ඒ වෙනුවෙන් අපිට කරන්න තියෙන කැපකිරීම මෙන්න මේ වගේ ඒ කතාව සාමාන්‍යයෙන් පිළිගන්නේ නිකන් කොහොමද මලගෙදර කතාවක් දේශපාලන කාරණයකට පාවිච්චි කරේ කියන එකට උදාහරණයක් විදිහට තමයි. කියන්නේ ඒ කාලේ ඉඳනුත් හැමතිස්සෙම දැනට ප්‍රසිද්ධ එකක් නේ මලගෙදර කතාවක් අපිට පුළුවන් වෙන විරෝධයක් බවට හරවන්න වෙන පොලිටික් එකක් ගේන්න පොඩි බෙදීමක් ලකුණු කරන්න ඒ වගේ තැනකට තමයි පෙරක්ලීසුත් අරගෙන ගිහිලා තියෙන්නේ. ඊට පස්සේ එනවා මචං තව ප්‍රසිද්ධ කතාවක් තමයි ජුලියස් සීසර් මැරුණාම මාක් ඇන්තනි කරපු කතාව. මේක අපිට සාහිත්‍යෙත් හම්බෙන එකක්. ඒ කියන්නේ එතකොට එයාට ඕන විරෝධයක් දක්වන්න
නමුත් ඒක කොයිතරම් මට සුළුටු විදිහට කාව්‍යාත්මක විදිහට ඒක ඇතුලේ කිව්වද කියන එක. ඒක කියනවා මේ මිත්‍රවරුනි, රෝමානුවනි, සහෝදර වැසියනි විදිහට කියලා තමයි ආමන්ත්‍රණය. එහෙම කඩ නැවත නැවත කියනවා. එතකොට මේ මැල්ලා ඉන්නේ යහපත් මිනිස්සෙක්. එහෙම ගෙනල්ලා ජුලියස් සීසර්ගේ මරණය ගැන එයාට සම්පූර්ණයෙන් මේකට විරුද්ධව කතා කරන්න බෑ. මිනිහත් මරුන් කන්න ඉඩ තියෙනවා. ඒක නිසා කොහොමද මේක පොලිටිකල් වෙපන් එකක් විදිහට පාවිච්චි කරේ මාක් ඇන්තනි කියන එක සාමාන්‍ය සාහිත්‍යයේදීම සෑහෙන කතා වෙන එකක්. තව ඒ කතාවක් තමයි ඔය මේ ගෙටිස්බර්ග් වල ඒබ්‍රහම් ලින්කන් කරා කියන කතාව. ඒකෙත් මචං ඒක මේ ඒකෙත් මියගිය සොල්දාදුන් වෙනුවෙන් කතා කරන්නේ. වචන 272යි තිබිලා තියෙන්නේ. වචන 272කට නිකන් මාර ෂාප් මාර කොන්ක්‍රීට් කතාවක් ලින්කන් කරා කියලා තමයි කියන්නේ. ඒක එයා කියනවා මේ මියගිය සොල්දාදුවන් නිකරුණේ මියගියා වෙන්න බෑ. ඒ අරමුණු අපි ජයග්‍රහණය කරන්න ඕන කියන කෑල්ල ගේනවා. ගෙනල්ලා අර අභිමානය, ජාතික අභිමානය වඩන තැනකට අර මරණ ටික උස්සලා තියනවා ලින්කන්. තව ප්‍රසිද්ධ එකක් තමයි මේ ගාන්ධි මරුණාම නේරු කරා කියන කතාව. මේක මේ ගුවන්විදුලියේ ප්‍රචාරය වෙනවා. නේරු කතා කරද්දී නේරුගේ ඒ දුක වැඩිකමට අර බ්‍රේක් වෙනවා කියන්නේ කටහඬ කැඩෙනවා. කැඩි ඇහෙන්නේ. හැබැයි ඒක මිනිසුන්ට මාර විදියට දැනෙන කතාවක් වෙලා තියෙනවා මේ ගාන්ධි කතාව. එයා කියනවා මේකෙදි මේ අපේ ජීවිතවල ආලෝකය නිවිලා ගියා. මේ අන්ධකාරය තමයි බැලු ඇත ඉතුරු වෙලා තියෙන. මෙන්න මේ වගේ හරිම ඒ අහිමිවීම ගැන සෑහෙන හොඳ කතාවක් නේරු කරනවා. රොබර්ට් එෆ් කෙනඩිගේ කතාවක් තියෙනවා මචං. මාටින් ලූතර් කිං මරුණයින් පස්සේ කරන කතාවක්. ඒකෙදි ඒ කතාව හයිලයිට් වෙනවා හරිම පර්සනල් විදිහට. කෙනඩි මේ හරිම එම්පති එකක් ඇතුව තමන්ගේ සහෝදරයා ගැන. ඒ කියන්නේ මේ එයා ගරු කරපු මේ මිනිස්සයා ගැන කතා කරා කියන එක හරිම ඉන්ටිමේට්, හරිම පර්සනල් කතාවක් විදිහට. අර අපි කියන්නේ දේශපාලනික කතාවක් තියෙන්න පුළුවන් ඒක ඇතුලේ, වෙන විරෝධය දක්වන කතාවක් තියෙන්න පුළුවන්. මේක එහෙන පර්සනල් එම්පතටික් කතාවක් විදිහට තමයි මේ ලූතර් කිංගේ කතාව එන්නේ. ඊට පස්සේ 2020 ගණන් වල හරි ප්‍රසිද්ධ කතාවක් සලකුණු වෙනවා මේ ජෝන් ලුයිස් කියන ඇමරිකන් සිවිල් ඇක්ටිවිස්ට් මරුණාන් පස්සේ ඔබාමා කරනවා කියලා කතාවක්. මෙතනදී ආ කෙලින්ම මේ අර පෙනී ඉන්නෙම ලුයිස් අරගෙන ගිය යුක්තියේ සටන අපි ඉස්සරහට අරගෙන යන්න ඕන. මෙතන ඒක නතර වෙන්න දෙන්න බෑ කියලා මිනිස්සුන්ව මොබිලයිස් කරනවා මේ ඒ ෆයිට් එකට, ඇක්ටිවිසම් වලට. ඒ වගේ තමයි 2020 දී ලකුණු වෙලා තියෙන්නේ. මේවා ටිකක් හරිම මේ ප්‍රසිද්ධ කතා. මීට වඩා සෑහෙන කතා ගොඩක් තියෙනවා. ඒ කතාවල එක එක විශේෂත්වයන් තියෙනවා. කවුරු හරි යූලොජි කෙනෙක් යූලොජි ලියන්න try කරනවා නම් මේ කතාවල highlight වෙච්ච බලන එක වටිනවා. එතකොට මේ කතා ස්පීචස් විදිහට ඩිලිවර් කරලා තියෙනවා නම් ඒක කොහොමද ඩිලිවර් කරලා තියෙන්නේ කියලා බලන එක වටිනවා. මොකද මේකේ මේ යූලොජි එකක් කියලා කියන එකේ වචන තියෙනවා තමයි. ප්‍රසංගික බවකුත් තියෙනවා. ඒ කියන්නේ perform කරන වැඩි අරගෙන ඩිලිවර් කරන්න කියලා කියන්නේ. ඔයා කොයිතරම් හොඳ performer කෙනෙක්ද මේක කරන්නේ. දැන් ඔය අර සෞම්‍යයක් කතාව වෙනුවට ජැක්සන් මිනිසුන්ට මතක් වෙන්නේ ඒ කෑල්ලේ. ජැක්සන්ගේ performance ගැන කියන්නේ. ඔව් හැබැයි ඒ කියන්නේ දැන් සෞම්‍යයට කොහොම කට්ටිය කතා කරත් ඒ කියන්නේ එයත් ඒ වෙලාවට ගැලපෙන ලැන්ග්වේජ් එක හරි මොකක් හරි එකක් කියලා විදියක් හදාගෙන තියෙනවා ඉතින්. ඒක එයා හදාගැනීමක් කරනවා. ඒ කියන්නේ එයා හිතනවා මේ විදිහට තමයි මෙතෙන්ට කතා කරන්න ඕනේ කියලා. ඒ ව්‍යායාමය ඇතුලේ තියෙන්නේ මේ මාල්ලි ෆොන්සේකා කියන එක්කෙනාව න්‍යායික ඇකඩමික් සම්ප්‍රදායක් ඇතුලේ ජීවමාන කිරීම වගේ එකකට තමයි එයා කතාව ඩ්‍රයිව් කරන්නේ. එතකොට ඒක තමයි එයාගේ අරමුණ වෙන්නේ. එතකොට අර හෘදයාංගම් බව වෙනුවට පොඩි දුරස්ත බවක් තමයි තියෙන්නේ. පොඩි න්‍යායික බවක්. කොහොමද මාළනීව න්‍යායික කරන්නේ කියන එක. එතකොට යූලොජි වල ගොඩක් වෙලාවට try කරන්නේ හෘදයාංගම් බවට යන්නේ කොහොමද? මෙතන ඇවිල්ලා ඉන්න සියලු ඔඩියන්ස් එකත් එක්ක මම යමක් බෙදාගන්නේ කොහොමද? දැන් අපි ඇකඩමික් එකක් කරාම එක නිශ්චිත ඔඩියන්ස් එකකට තමයි මම කතා කරන්නේ. හැබැයි හොඳ යූලොජිස්ට් කෙනෙක් කියලා කියන්නේ හොඳ යූලොජි එකක් ඩිලිවර් කරනවා කියලා කියන්නේ ඔයා මේ මුළු සමස්තයම ගන්න පුළුවන් වෙනවා. මුළු සමස්තයේම තියෙන හැඟීම දුක තමන්ගේ අතට අරගෙන ඒ දුකේ මේ සිම්ෆනියක් ඔයා හරියට හදන්නවා. උතර ජැක්සන් කරනවා කියලා කියන එකේදී ජැක්සන්ගේ කතාව අපි දැකලා තියෙනවනේ. කටහඬ පාලනය කරලා සමහර දේවල් උස් පහත් කරලා අර මේ නේරුගේ වගේ කටහඬ බිඳෙන තැන් සලකුණු කරලා සහ මේ ජැක්සන් ඇන්තනීගේ කතාවල් නිකන් හැම වෙලේම කතා වෙන එකක් නර මේ මනෝ මැරුල්ලා නැහැ කියලා අන්න කරපු කතාව. ඔව්. ඒ කියන්නේ ඒක YouTube එකේ තියෙන ටයිටල් එකත් එක්ක බැලුවහම උනත් මේ ඒක ජැක්සන්ගේ
YouTube channel එකකින්ම දාපු එකක් මං හිතන්නේ. සහ ඉතින් ජැක්සන් කොහොමත් මේ මාස් එකත් එක්ක වැඩ කරපු කෙනෙක් පොදු ජන කෑල්ලේ තමයි එයා ඉන්නේ. දැන් ඕකෙදී මේ ඉයුලොජි වල තියෙන පිළිගන්න කෑල්ල තමයි මේ ඔයා පුළුවන් තරම් ඉන්ටිමේට් වෙන්න ඕන. ඔයා පුළුවන් තරම් මේ මනුස්සයත් එක්ක ඔයාගේ තියෙන පර්සනල් කනෙක්ෂන් එක එළියට ගේන්න ඕන. ඔයා වැදගත්ම එක ඔතෙන්ටිසිටි කියන එක. ඒක ඔයාට කොයිතරම් ඔතෙන්ටික් විදිහට දැනෙන හැඟීමක් දුවා මේ කියන්නේ. මොකද heart to heart තමයි මේ වැඩේ යන්නේ. වචන වලින් කිව්වට ඔයා හදවතත් එක්ක කරන සංනිවේදනයක් තමයි තියෙන්නේ. ඒකට මේ මෙන්න මේ කෑල්ල කොච්චර මතු කරනවද කියන එක. මොකද මේ වෙලාවේ ඔයා තමයි මේ මැරිලා ඉන්න මිනිස්සයව මිත් එකක් බවට උසවා තැබීමේ කාරණේ කරන්නේ. මිත් එකක් කවදාවත් බුද්ධිය රඳවන්න බෑ. ඒක heart එකේ තියෙනවා. ඒකයි ඔයා කියන්නේ කියන්නේ ඇකඩමික් තැනක හරි කියන්නේ ඒ වගේ තැනක ප්ලේස් කරන්න නැතුව පුළුවන් තරම් හෘදයාංගම තැනක තමයි වැඩේ තියන්න ඕන කියලා කියන්නේ. ලයිෆ් ජීවිතය කියන තැන තමයි තියන්න ඕන. මරණය කියන තැන දැන් මරණයනේ අපි ඉන්නේ. මරණය ගෙනල්ලා නැවත ජීවිතය කියන තැන පිහිටවන්න ඕන. හරි ලස්සන කියමනක් මම දැක්කා. ඒක ඒ කියන්නේ ආර්ට් ඔෆ් ඉයොලොජි කියන එක විස්තර කරන්නේ මචං මේ අපි යම්කිසි සත්‍යයක් කියනවා. ඒ සත්‍ය නිකන් වෙරිෆයිඩ් ට්‍රුත් එකක් නෙමෙයි. කොහේ හරි ගිහිල්ලා ෆැක්ට්ස් බලලා මේක මෙහෙම වෙලා තියෙන එහෙම එකක් නෙමෙයි. එතකොට අපි නිකන් සමු ගැනීමක් තමයි දෙන්නේ. හැබැයි සමු ගැනීම අසම්පූර්ණ සමු ගැනීමක්. සමු ගත්තට අපිට එයාට යන්න දෙන්න පුළුවන් කමක් නැහැ. අපේ සමු ගැනීම ඉවර නැහැ. එතකොට ඒ වචන ටික තමයි මේ හිස්කම මේ අසම්පූර්ණ බව මේ තියෙන මේ අර හරියටම කියන්න බැරි එසන්ස් එක වගේ කාරණා ටික තමයි අපි ආව මිත් එකක් බවට උස්සලා තියන්න පාවිච්චි කරන ආකිටෙක්චර් එක නැත්තම් මේ රටාව ස්ට්‍රක්චර් එක වෙන්නේ. ඔව් ඔය දැන් ඔයා දැන් කියනවනේ සබ්ජෙක්ට් එකක් විදිහට ඕක තියෙනවා නිකන් ඒ වගේම නිකන් ලෝකේ ජනප්‍රිය කතා තියෙනවා. එතකොට ඇත්තටම සබ්ජෙක්ට් එකක් විදිහට මේක ලියන කට්ටිය ඉන්නවද? ඒ කියන්නේ කොහේ හරි තැනක ප්‍රභූ කෙනෙක් හරි එහෙම කෙනෙක් මරුණාගෙන් පස්සේ යාට කතාව ලියන එහෙම සබ්ජෙක්ට් එකක් විදිහට කරන කට්ටිය. බාර දෙන කට්ටිය ඉන්නවා. ඒ කියන්නේ දැන් මේ මල ගෙදර සෞම්‍යයට බාර දෙන්නෙත් මේ මාළනී වෙනුවෙන් ඒක තෝරා ගැනීමක්. සෞම්‍ය තමයි මේ කතාව කළ යුත්තේ කියන එක ඒ අවමංගල්‍ය සංවිධායක පිරිස තීරණය කරනවා. ඒකට එයා තමයි මේ ඉයොලොජි එකට හොඳම මිනිස්සයා. ඒකට එයාට සමහරලාට මෙන්න මේ වගේ දෙයක් තමයි එයාගේ බලාපොරොත්තු වෙන්නේ කියලා එකකුත් ඇති. හැබැයි ඇත්තටම දැන් ලෝක වැඩේ හොයනෝනේ ලෝකේ කොහේ හරි එහෙම කට්ටිය එහෙම නිකන් නම් වලින් මෙයා තමයි ඉයොලොජිස්ට් විදියට ඒ හැම එකකදීම කවුරු හරි මේ මනුස්සයාට සමීප ශ්‍රේෂ්ඨ චරිතයකට දෙනවා ඉයොලොජි එක කරන්න. හරි ගාන්ධි මරුණාම නේරුට දෙනවා. ඒක ගොඩක් මේ සබ්ජෙක්ට් එකක් විදිහට නිකන් කවුරු හරි කාර්යකින් ජොබ් එකක් විදිහට දෙනවට වැඩිය ළඟ ඉන්න කෙනෙකුට ලැබෙන අවස්ථාවක් ඒක. හැබැයි ඒක දැන් එහෙම ඉයොලොජි එක කරයින් පස්සේ ඒක විවරණය කියන එක ඒක ගැන අධ්‍යයනය කරන ඒ කලාවට ආස ඒව හදාරන මිනිස්සුන්ගේ වැඩක්. ඒක කොච්චර මනෝවිද්‍යාත්මක හරයක් තිබුණද, ඕකේ කොච්චර දාර්ශනික හරයක් තිබුණද, සාහිත්‍යමය අතින්ද මෙයා මේක කරගෙන ගියේ. නැත්නම් අර සෞම්‍ය කරා වගේ ඇකඩමික් පැත්තෙන්ද මෙයා මේක අප්‍රෝච් කරන්න ගියේ. මේවා ඊට පස්සේ ඉයොලොජි කියන විෂය ඇතුලේ අපිට ਵਿਚාරය කරන්න පුළුවන් කාරණා වෙනවා. හැබැයි අපි දැන් කවුරු හරි මරණයෙන් පස්සේ අපි ගොඩාක් අය පොඩි ඉයොලොජිස් වගේ දේවල් පෝස්ට් විදිහට දානවනේ. අපිට හැමෝටම කතා කරන්න හම්බ වෙන්නේ නැති වෙයි මල ගෙදර. හැබැයි එතනදී අපි දාන ඉයොලොජි එක කොච්චර මූවින්ග්ද කොච්චර අපිට දැනෙනවද මිනිසුන්. නැත්නම් අපි ගොඩක් එවුන් මරුණාම මම දැක්කත් තියෙනවා අර මිනිස්සයා ගැන වෛරය දාන. يعني ඒ මරණයක සංස්කෘතියවත් අඳුරන්නේ නැතිවීම තමයි එතන තියෙන ප්‍රශ්නේ. මරණයක් කියලා කියන්නේ සංස්කෘතියක්. ඒතර මේ මරණය මානව ශිෂ්ටාචාරය ඇතුලේ බාර ගන්න විදියක් නිර්මාණය වෙලා තියෙනවා. ඒකට අවමංගල්‍ය උත්සවයක් කියලා කියනවා. මංගල්‍ය උත්සවය වගේම අවමංගල්‍ය කියන්නේ උත්සවයක්. ඒකේ තියෙන රිචුවල් එකක් තමයි ඉයොලොජිස් කියලා කියන්නේ. එතකොට මේ ඉයොලොජි එකක් තමයි ලියද්දී Tamanට තියෙන්න ඕන මේ Tamanට හදවතක් තියෙනවා කියන එක. මට මෙයාව අරගෙන යන මෙයාව රඳවාගත්ත හදවතක් මට තියෙනවා කියන එක දැනෙන්න ඕන. ඔය කියන්නේ මට ඇවිල්ලා අන්තිම තැන හිතෙන්නේ Tamanට කොච්චර අවංකව ඒගොල්ලන්ගේ දුක බෙදා ගන්න පුළුවන්ද? සහ ඒ වගේම මේ අවංකව දැන් මේ නැති වෙලා ඉන්න එක්කිනා මට කොච්චර දැනෙනවද කියලා කියන එක. සහ ඊට පස්සේ ආව අන්තිමට ප්ලේස් කරන්න Taman කැමති තැන කොතනද කියලා කියන එක කරන්න අවස්ථාවක් හම්බ වෙන වෙලාවක්. ඔව් දැන් මට පර්සනල් ඉයොලොජි මම ලියනවානේ. ඒ කියන්නේ කවුරු හරි නැති වුණාම මම පර්සනල් ඉයොලොජි එකක් ලියනවා. ඒ කවුරුත් මට ආරාධනා කරලා කරන එකක් නෙමෙයි. එතනදී මම පොඩි වෙලාවක් ගන්නවා මේ මිනිස්සුත් එක්ක මගේ තියෙන මතක් කරලා බලන්න මට එන හැඟීම කොයි වගේ එකක්ද. මම මේ මනුස්සයාට නොකියපු දේ මොකක්ද? මට මග හැරුණු දේ මොකක්ද? මට එයාට කියන්න බෑ. නැත්තම් මට එයාට මාවයි යවයි මුණ ගැහෙන්න බැරි වෙච්ච තැන මොකක්ද? මෙන්න මේකත් එක්ක මට කියන්න තියෙන
මේ හැඟීම නැත්තම් මට කියන්න තියෙන අඩුව හිස්කම කියන එක මම ලියනවා. මම ලියලා බලනවා මම තව කී දෙනෙක්ගේ ඒ වගේ හිස්කම් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක තමයි ඒ කල්චර් එකේ හැටි. ඒ කියන්නේ මේ වගේම දුක් වෙන තව පිරිසක් ඉන්නවා මෙයා වෙනුවෙන්. ඒගොල්ලොත් එක්ක එක බෙදා ගන්න පුළුවන් විදිය කොහොමද කියලා. ආදරයට වචන ඕන වගේම දුකට වචන ඕන, මරණයට වචන ඕන. වචන වලින් තමයි මිනිස්සුන්ට ඒක ග්‍රහණය කරගන්න පුළුවන්. නැත්තම් හැඟීමක් විදියට තියෙන පොඩි ඇබ්ස්ට්‍රැක්ට් එකක්. ඒක අල්ල ගන්න බෑ. ඒක අරගෙන ජීර්ණය කරගන්න බෑ. ඉතින් අර දුක භාෂා ලෝකයේ ඇතුළට ගේන්න ඕන. ගෙනල්ලා ඒක හැඟීම් වලට ගිහිල්ලා විඳවල පොඩි පරිපූර්ණ අත්දැකීමක්. වියෝව කියන එකේ එක්ස්පීරියන්ස් එක හදන්න ඕන. ඉතින් ඒ යුරොජි එකේ තියෙන ක්‍රියේටිවිටි එක ඒකයි. කොච්චර නිර්මාණශීලීද මේ ප්‍රකාශය හරි මේ නිර්මාණය හරි මේ ඉයොලොජි එක හරි ලියන මිනිස්සයා කියන එක ගණන් ගන්නවා. ඔව්. අද අපි එහෙනම් කතා කරේ ಗುಣකතන ගැන. ಗುಣකතන. මේ චින්තය කියන මේ මට අද දවස් තේරිච්ච එක තමයි ඒ කියන්නේ ඇත්තරම කවුරු හරි කෙනෙක් මැරිච්ච වෙලාවක අපි පෝස්ට් එකක් දානකොට හරි එයා සම්බන්ධයෙන් මල ගැන ඔක මල ගෙදරක කතා කරන එක වෙන්න පුළුවන් ඉස්සර තිබ්බේ. හැබැයි දැන් අර ඔයා කියන වගේ පෝස්ට් එකකට ඇවිල්ලා තියෙනවනේ වැඩේ. ඒතර පෝස්ට් එකක් දානකොට උනත් මේ ඇන්ගල් එකෙන් අපිට හිතලා බලන්න පුළුවන් නිකන් ඔහේ නිකන් ඕපදූපයක් ගොසිප් එකක් දාලා දානවද එහෙම නැත්නම් මෙයත් එක්ක තියෙන ඇත්ත සම්බන්ධතාවෙත් එක්ක අපිට මේ දුක බෙදා ගන්න පුළුවන්ද අනිත් කට්ටියගේ කියලා කියන එක. මේ ලේඛන කලාවේ මේ ලේඛන සංස්කෘතියේ මේ සෞන්දර්යය කොයිතරම් අපි කොටස්කාරය වෙනවද අපි නැත්නම් ඒකත් එක්ක කොයිතරම් ගනුදෙනු කරනවද කියන එක අපිට අත්හදා බලන්න පුළුවන් අපිට ඉයොලොජි එකදී. හරි. එහෙනම් මේ වගේම chat එකකින් අපි ආයෙත් හම්බෙමු freedom of speech. එතකන් අපිව subscribe කරලා තියාගන්න.